සුබ දවසක් පිළිගන්න how to do YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ Windows computer එක slow වෙලා තියෙන ප්‍රශ්නයට අපි කොහොමද විසඳුම් හොයාගන්න කියලා. මේ විසඳුම් හොයාගන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සරල CMD command කිහිපයක් භාවිතා කිරීමෙන්. අපි බලමු අද අපි කොහොමද මේ CMD command වලින් Windows slowness එක නැති කරගන්න කියලා. මේ වගේ දෙයකදී සාමාන්‍යයෙන් apps crash වෙලා තියෙනකොට එහෙම නැත්නම් Windows OS එක corrupt වෙලා තියෙද්දි එහෙම නැත්නම් Windows OS එක crash එකක් තියෙද්දි එහෙම නැත්නම් මොකක් හරි bug එකක් නිසා එහෙම නැත්නම් device එකේ තියෙන update එකක් fail වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් ඔයාගේ device එක smooth run වෙන එක නවතින්න පුළුවන්. එහෙම නැත්නම් smooth run වෙන එකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නැති කරන tricks කිහිපයක් තමයි අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. කරන්න තියෙන්නේ search bar එකේ type කරන CMD කියලා. ඊට පස්සේ ඒක උඩට ගිහිල්ලා right click කරලා run as administrator දෙන්න. මේ window එක open වුණාට පස්සේ ඒක close කරන්න එපා. දිගටම open කරලා තියන්න. මේ window එකේ type කරන්න මුලින්ම winget upgrade -- all මේකෙන් වෙන්නේ ඔයාගේ machine එකේ තියෙන හැම software එකක්ම එකපාර latest version එකට update වෙන එක. පරණ ඕන softwares නිසා තමයි සාමාන්‍යයෙන් ඔයාලගේ device වල තියෙන run වෙනකොට slow එකක් නැත්නම් performance issue එකක් එන්නේ. එතකොට device එකේ තියෙන media එහෙම නැත්නම් device එකේ තියෙන වෙන ඕනම නැත්නම් WinRAR නැත්නම් වෙන ඕනම softwares හැම එකක්ම update වෙන්න පටන් ගන්නවා මේ latest version එකට winget upgrade all කියන command එකෙන්. මේක සාමාන්‍යයෙන් මාසයකට සැරයක් කරනවා නම් වඩාත් හොඳයි. මොකද මොනවා හරි hidden update එකක් වෙන්නේ නැතුව නැවතිලා තිබ්බොත් මේ හැම එකක්ම ඔයාට පුළුවන් manual update කරන්න. ඊළඟට තියෙන්නේ CHKDSK එහෙම නැත්නම් hard drive එක check කරන දෙවෙනි option එක. මේ hard drive එක check කරන්න අවශ්‍ය වුණාම device එකේ මොකක් හරි logical error එකක් එහෙම නැත්නම් device එකේ physical මොකක් හරි error එකක් නිසා device එකේ හරියට performance එන්නේ නැද්ද? මෙන්න මේ දේවල් තමයි check කරගන්න පුළුවන් මේ CHKDSK කියන command එක මගින්. කරන්න තියෙන්නේ CHKDSK කියලා -f කියලා type කරන්න. මෙහෙම type කළාට පස්සේ මුලින්ම ඕගොල්ලන්ට එනවා device එකේ තියෙන full report එක hard disk වල. ඊට පස්සේ CHKDSK-R කියලා type කරන්න. මේක නිකන් device එකේ disk එක repair කරන්න අවශ්‍යතාවයක් තියෙනකොට manually device එක repair කරන්න option එකක් device එකට දෙන එකක් තමයි මේ CHKDSK-R කියන command එකෙන් වෙන්නේ. මීට අමතරව ඔයගොල්ලෝ use කරන්න CHKDSK-C:\R කියන type කරන්න. ඊට පස්සේ y අකුර type කරලා device එක restart කරන්න. ගොඩක් වෙලාවට මේකෙන් වෙන්නේ device එක deep clean එකක් නැත්නම් hard disk එක deeply check කරලා device එකේ තියෙන Windows errors එහෙම නැත්නම් bugs ඒ හැම දෙයක්ම automatic repair කරන එක. මේ කොහොම වුණත් මම නම් recommend කරන්නේ CHKDSK-R කියන option එක. මොකද මේ option එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් device එකේ scan කළාට පස්සේ hard disk එක damage වෙලා තියෙන corrupt වෙලා තියෙන files මොනවද කියලා identify කරලා නැවත වතාවක් recover කරගන්න එහෙම නැත්නම් repair කරගන්න. ඊළඟ option එක තමයි CFC නැත්නම් system file checker. මේ system file checker එක මගින් ගොඩක් වෙලාවට කරන්න device එකක තියෙන system files මොනවා හරි වෙලා missing වෙලා හරි එහෙම නැත්නම් මොනවා හරි දෝෂ සහිත නැත්නම් update එකක් හරියට වෙලා නැත්නම් අන්න ඒ දේවල් check කරන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට type කරන්න ඕනේ SFC-scan now කියලා තමයි type කරන්න. මේකට සාමාන්‍ය විනාඩි 10ක් 15ක් වගේ යනවා. මේක ඉවර වුණාට පස්සේ corrupt වුණ Windows files හොයලා මේ හැම දෙයක්ම repair කරගන්න පුළුවන්. CHKDSK කියන option එකෙන් වෙන්නේ අපි manual repair කරන එක. හැබැයි SFC scan now කියන එකෙන් වෙන්නේ විනාඩි 10ක් 15ක් වගේ අරගෙන මේ සියලුම files ටික automatic repair කරලා ඔයාගේ device එක fresh OS එකක් විදිහට නැවත වතාවක් bugs නැති OS එකක් නිර්මාණය කරලා දෙන එකයි.
ඊට පස්සේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය ඔයගලන්ගේ ඩිවයිස් වල තියෙන දැන් අපි කාලයක් පාවිච්චි කරනකොට ඩිවයිස් වලට එක එක network drivers push වෙනවා හැම නැත්නම් එක එක device cache ඉතුරු වෙනවා ඒ කියන්නේ network cache ඉතුරු වෙනවා browser cache ඉතුරු වෙනවා DNS cache ඉතුරු වෙනවා මෙන්න මේ නිසා බොහෝ විට device එකට network connect වෙන්නේ නැති ප්‍රශ්න නැත්නම් network slow වෙන ප්‍රශ්න නැත්නම් website එක load වෙන්නේ නැති ප්‍රශ්න මේ වගේ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වෙන්නේ command කිහිපයක් පාවිච්චි කරන්න. මුලින්ම net sh winsock reset කියලා පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරලා ඔයගලන්ගේ network adapter reset කරන්න. ඊට පස්සේ net sh int ip reset කරන්න. ඊට පස්සේ ip එක reset කරන්න. දෙවෙනියට net sh int ip tcp reset කියලා දාන්න. එතකොට ඔයගලන්ට tcp ports මොනවද නම් ඒ හැම දෙයක්ම reset වෙලා යනවා. performance ටික ටික වෙන වැඩි වෙන්න පටන් ගන්නවා. මීට අමතරව සමහර වෙලාවට device වල තියෙන browsing data වැඩි වෙනවාම එහෙම නැත්නම් DNS cache file fill වුණාම ගොඩක් වෙලාවට browsing data corrupt වෙලා තිබ්බට පස්සේ ඔයගලන්ට devices වල තියෙන website load වෙන්නේ නැතුව යනවා. මේක උනාට පස්සේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ DNS cache එක සම්පූර්ණයෙන්ම clean කරලා දාන එක. මේ clean කරන එක කරන්න පුළුවන් වෙන්නේ ipconfig flush DNS කියලා type කරලා. ඒකත් කරලා ඉවරනාට පස්සේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ipconfig release කරන්න. ඒ කියන්නේ IP device එකේ තියෙන IP එක full අයින් කරනවා වගේ කියන්නේ release කරනවා වගේ දෙයක්. ඊට පස්සේ ipconfig renew කියලා type කරන්න. එතකොට device එකට අලුතින්ම renew කරනවා IP එකක්. මොකද එතකොට මේ අවස්ථාවේදී සාමාන්‍ය වගේ network එක drop වෙනවා. මොකද මේ network drivers ඔක්කොම reset වෙලා cache reset වෙලා අලුතින් එන්න හින්දා network reset වෙන අවස්ථාවේදී network නැතුව යනවා වගේ device එකට. ඊට පස්සේ සාමාන්‍ය ඔයගොල්ලෝ registry file එකකට මොනවා හරි data ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ local machine ඒ කියන්නේ local internal network එකක් මොකක් හරි තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ LAN network එකක් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ipconfig register DNS කියන එකෙන් කරන්නේ ගොඩක් වෙලාවට LAN network එකක තියෙන සියලුම IPs ටික release වෙලා ගිහිල්ලා ඔයාට ආයෙ පාරක් ඔයාගේ registry එකට අලුතින් DNS details IP details ගන්න එක. එතකොට ඔයගොල්ලන්ගේ event viewer එකේ මේ වෙන හැම එකම record වෙනවා. ඒක තමයි මේ ipconfig register DNS එක සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට සමහර වෙලාවට domain එක වගේ තියෙන device එකක නම් ගොඩක් වෙලාවට authenticate fail වෙනවා වගේ issues එනවා නම් මේ ipconfig register DNS එක මගින් ඔයගලන්ට පුළුවන් ආයෙ පාරක් මේ තියෙන domain names අලුත් කරගන්න device එකේ තියෙන. එතකොට ඔයගලන්ට ආයෙ පාරක් freshly network එකට connect වෙලා use කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊට අමතරව තියෙනවා Windows firewall එක reset කරන එක. මේ Windows firewall reset කරන අවස්ථාවේදී මතක තියාගන්න මොනවා හරි ඔයගොල්ලෝ remotely log වෙලා ඉන්නවා නම් මොකක් හරි device එකකට එහෙම නැත්නම් මොනවා හරි apps මොනවා හරි use කරනවා නම් මේ හැම දෙයක්ම firewall එක through ඕගොල්ලෝ දීලා තියෙන හැම access එකක්ම reset වෙලා ගිහිල්ලා ආයිත් මුල ඉඳන් එන්න පටන් ගන්නවා. මුල ඉඳන්ම තමයි device එකට firewall policies හැම දෙයක්ම add වෙන්න පටන් ගන්න. එතකොට type කරන්න තියෙන්නේ netshadv firewall reset කියලා type කරන්න. මෙහෙම type කළාට පස්සේ device එකේ තියෙන firewall policies හැම දෙයක්ම reset වෙලා යනවා. මීට අමතරව ඔයගොල්ලන්ගේ devices දැන් ගොඩක් වෙලා laptop වල එහෙම devices එකපාරට off වෙනවා නම් හිතා ගන්න බැරි විදිහට battery එක death වෙලා යනවා නම් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් power CFG energy කියලා. power CFG flash energy කියලා. මෙහෙම type කළාට පස්සේ තප්පර 60ක් එහෙම නැත්නම් විනාඩියක් වගේ ගිහිල්ලා ඔයගොල්ලන්ට file path එකක් create කරලා දෙනවා. මේ file path එක create වුණාට පස්සේ මේක copy කරලා ඔයගොල්ලෝ file explorer එකේ paste කරන්න මං කරනවා වගේ බලන්න ඉන්න. එහෙම කළාට පස්සේ කෙලින්ම ඔයගොල්ලන්ට HTML file එකක් open කරලා device එකේ තියෙන total power count එක නැත්නම් DC නැත්නම් device එක දැනට battery එකේ තියෙන errors මොනවද, power consumer points මොනවද, warning errors මොනවද, මේ හැම දෙයක්ම power report එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් battery එකේ report එකක් ලබා ගන්න. ඒ කියන්නේ දැන් power එක consume වෙන report එක ගත්තට පස්සේ battery එකේ report එක ඔයගොල්ලෝ ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකට type කරන්න තියෙන්නේ power CFG flash battery report කියලා type කරන්න. එතකොටත් ඔයගොල්ලන්ට create කරලා පෙන්නනවා file path එකක්. මේ file path එක copy කරලා file explorer එකේ ගිහිල්ලා paste කරන්න. එතකොට කෙලින්ම directly HTML file එකක් open වෙනවා. බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට battery එක design කරපු capacity එක දැනට battery එක කොච්චර full charge වෙනවදත් ඒ වගේම කොච්චර ඔයගොල්ලෝ battery එක
චාර්ජ් කරලා තියෙන කවුන්ට් එකක් තියෙනවද කියලා ඒ වගේ ඕගොල්ලන්ට බැටරි එකේ ෆුල් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මම ඒක ටයිප් කරපු කමාන්ඩ් එකෙන් power cfg flash battery report කියන කමාන්ඩ් එක. මේට අමතරව මම ඔයාලට බෝනස් ටිප් එකක් විතර දෙන්න. RAM එක ටෙස්ට් කරගන්න. RAM එකේ තියෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සැකයක් මොන හරි තියෙනවා නම් search bar එකේ mdsched කියලා ටයිප් කරලා එන tool එක open කරන්න. ඊට පස්සේ device එක restart now කියලා දුන්නොත් machine එක check කරනවා ඒ වෙලාවම restart වෙලා මොනවද RAM එකේ issues තියෙන්නේ කියලා. හැබැයි ඕගොල්ලෝ restart දෙන option එකට අමතරව check for problem the next time I start my computer කියලා option එක දුන්නොත් ගොඩක් වෙලාවට device එක next time restart කරන time එකේදී තමයි device එකේ memory එක check කරන්නේ. මේ විදිහට check කරලා ඒ වුණාට පස්සේ ඔයාලට report එකක් හම් වෙනවා මොන හරි RAM එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් RAM එක ටෙස්ට් කරලා වුණාට පස්සේ චේන්ජ් කරන්න ඕනද මොකක් හරි එහෙම නැත්නම් device RAM එකේ performance issues තියෙනවද මේ දේවල් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ MDSCHED එහෙම නැත්නම් Windows Memory Diagnostic කියන option එකෙන් ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අවසානයේ මේ තියෙන ස්ටෙප්ස් හැමදේම පාවිච්චි කරන්න. මේවා පාවිච්චි කරලා බැරි වෙලා හරි ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැත්නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එකකින් වැදගත් දෙයක් ලබා ගත්තා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න. ඔබට සුබ දවසක්. ස්තුතියි.